අනේ පොඩි කෙල්ලෙක් අඬාගෙන ආවා. කොල්ලක් කොහෙද ඇදගෙන ගිහිල්ලා නංගි මේ තේක බොන්න කියලා නිදිපිටි දාලා තේක දීලා ඊට පස්සේ කෙල්ල විනාශ කළා. ඕන්න ආදරේ. සාප 100,000 වරක් සිතෙනවා පැවිදි වුණ එක කොච්චර ශ්‍රේෂ්ඨයිද කියලා. විනාශ වෙච්ච යුගයක්. කෝ ආදරේ. මැරිච්ච අයට පණ ගන්න ආදරේ කෝ. මෝනක් බලාගෙන වචනයක් කතා කරන්නේ නැති ආදරේ කෝ. මේ ලෝකයේ ආදරේ ප්‍රතිමූර්තිය යසෝදරා. යසෝදරාට තමයි ඉස්සෙල්ලාම මහාන වෙන්න හිතුනේ. යසෝදරා කියනවා ප්‍රජාපති උත්තමාවියට මා පැවිදි වෙන්න යන්න. ඈ යසෝදරා අවුරුදු 13ක් ගිහි ජීවිතේ ඉඳිද්දී සිද්ධාර්ථයන්ගේ මූණ බලා කතා නොකළ ඔබ කෙසේනම් පැවිදි ඉල්ලන්නද කියලා අහනවා. ඒ යසෝදරා තමන් පිවිතුරු ආදරයක් දුන්නොත් පිවිතුරු ආදරය ලැබෙයි. ධාතු එකතු වෙනවා. තමන් වනචරයි නම් ගානට කෙනෙක් හම්බ වෙනවා. ධාතු එකතු වෙනවා. මේ ලෝකයේ ස්වභාවයක්.